මේ පැනගන්න ඕන වෙලාවේ සංසාරයෙන් ඉක්මනින් පැනගන්න. මේ සංසාරේ රතියට එකතු වෙන්න එපා. එතකොට මේ සංසාරයෙන් නික්මෙන්න ඕන කියලා අදහස එනකොට ඕගොල්ලන්ගේ හිතම පෙන්නයි, ඕගොල්ලන්ගේ දරුවව, ඉඩම කුඹුර ගෙවල් දොරවල් ටික පෙන්නයි, අම්මා තාත්තා පෙන්නයි, බිරිඳ පෙන්නයි, ස්වාමියා පෙන්නයි. ඒ අය පෙන්නනකොට ඕගොල්ලොන්ට හිතෙයි නෑ මේ යුතුයකම් ටික කරලා පස්සේ මම නික්මෙනවා කියලා හිතෙයි. හැබැයි ඔය යුතුයකම් ටික ඉවර වෙන එක නෙමෙයි. සංසාරෙත් අපි ඔය යුතුයකම්ම කර කර තමයි ආවේ. සංසාරෙත් ඔය දැන් ඕගොල්ලෝ කරන ටිකම කර කර ආපු ගමනක් ඕගොල්ලන්ට තියෙන්නේ. සංසාරෙත් ඔය කරන ටිකම කර කර ඇවිල්ලා ඕගොල්ලන්ට මොකද්ද වෙච්ච දේ? මොකද්ද ඕගොල්ලන්ට උරුම වුනේ? ඕගොල්ලන්ට උරුම වුනේ පින්වත්නි. ඕගොල්ලන්ට උරුම වුනේ නැවතත් ඒ බඳුම ජීවිතයක් ඇතුලේ යුතුයකම් වගකීම් ටික වෙනුවෙන් වැඩ කර කර දුක බාර ගැනීමයි මේ දක්වා වුනේ. මේ වෙනකන් ඕගොල්ලෝ බාරගත්තේ නම් දුකම තමයි පින්වත්නි. යුතුයකම කිව්වත්, වගකීම කිව්වත්, දරුවන්ගේ වැඩ කටයුතු කිව්වත්, බිරිඳ ස්වාමියාගේ අම්මා තාත්තගේ වැඩ කටයුතු කිව්වත් ඕගොල්ලෝ බාරගත්තේ දුක. ඕගොල්ලෝ දුකට වඩා එකක් බාරගත්තේ නැහැ. දැන් ඕගොල්ලෝ මේ ධර්මයක් හම්බෙලා මේ මේ දුක හරි සනීපයි කියලා හිතනවා නම් ඒක ඕගොල්ලන්ගේ ප්‍රඥාවේ ප්‍රශ්නයක්. ඕගොල්ලන්ගේ ප්‍රඥාවේ ප්‍රශ්නයක්. එහෙනම් මේ ප්‍රඥාවේ ප්‍රශ්නේ ඕගොල්ලෝ විසඳ ගන්න. ඒකට අපිට මොකුත් කියන්න එපා. ධර්මයට ඇඟිල්ල දික් කරන්නත් එපා. ධර්මයේ දුර්වල නැහැ. ධර්මයේ පිරිහිලා නැහැ. ඕගොල්ලෝ පිරිහිලා. ඕගොල්ලෝ දුර්වලයි. ඒතර ඕගොල්ලෝගේ දුර්වලතාවය අඳුනගත්තේ නැත්නම් ඕගොල්ලොන්ට අමාරු වැටිච්ච වෙලාවේ වාරු නෑ පින්නත් ධර්මයට එන්න. හරියට අර ගෙම්බා උෂ්ණත්වයට හරියන විදියට ශරීරය හද ඉඳලා අන්තිමට මෙයාට පණින්න ඕන වෙලාවේ පැනගන්න හයිය තිබ්බේ නෑ. එතකොට මේ ගෙම්බා අමාරු වැටෙනවාමයි. අන්න ඒ වගේ ඕගොල්ලෝ අමාරු වැටෙන්න එපා. ඕගොල්ලෝ අමාරුවේ වටන්න නැති ලස්සන ධර්මයක් අපි ඉස්සරහා තියෙනවා. ඔය සියල්ලටම වඩා ධර්මයට අර්ථය දෙන්න. ඒ ධර්මයට අර්ථය දුන්න කෙනෙක් කවදාවත් අමාරු වැටෙන්නේ නැහැ.